ඔව් මම සජිත් ජයවර්ධන පුනර්ජන්‍ය බලශක්ති සංවර්ධන පෙරමුණේ වර්තමාන ලේකම් විදියට කටයුතු කරනවා. ඉතින් අපිත් අද ඇවිල්ලා මහජන උපයෝගිතා කොමිසමට අදහස් දැක්වුවා මේ 13.5ක විදුලි බල මණ්ඩලයේ ඉල්ලීමක් කරලා තියෙන විදුලි බිල වැඩිවීම කරන්න එපා කියලා. ඉතින් කවුරුත් කැමති වෙන්නේ නැහැ නේ විදුලි බිල වැඩි වෙනවා 13.5ක මේ තියෙන ආර්ථික තත්ත්ව හමුවේ සහ මේ තියෙන ගැටලුකාරී තත්ත්ව හමුවේ කවුරුත් කැමති වෙන්නේ නැහැ ලංකාවේ විදුලි බිල රුපියලකින්වත් වැඩි වෙනවා. ඉතින් 13.5ක් කියන්නේ අනික හැම කැටගරි කියන්නේ අපි කියන්නේ හැම ශේෂ්ත්‍රය කියන්නේ භාවිතා කරන හැම කොටසකම විදුලි බිල් පරිභෝජනයේටම එක වැඩි වෙනවා. ඒ කියන්නේ යුනිට් 30ක් පාවිච්චි කරලා 13.5යි 60ක් පාවිච්චි කරලා 90න් උඩ 180 210ක් පාවිච්චි කරලා 13.5යි වැඩි වෙන්නේ. ඉතින් අපි ඒක පෙන්නලා දීලම ඉල්ලීමක් කරා මේ අඩුම ගානේ යුනිට් 190ට අඩු පාරිභෝගිකයන්ටවත් අවස්ථාවක් ලබා දෙන්න මේ තියෙන තත්ත්වය හමුවේ මේ විදුලි බිල වැඩිවීමකින් තොරව ජන ජීවිතය පවත්වාගෙන යන්න කියලා. ඔව් අපි දැන් මාස කිහිපයක් තිස්සේම මේ විදුලි බිල වැඩිවීම ඒ වගේම පුනර්ජනනීය බලශක්තිය කප්පාදු කිරීම ලංකාවේ මේ හැම දෙයක් ගැන ඉල්ලීමක් කරා මේක හරියන්නේ නැහැ මේක වෙනවා ඉස්සරහට පව කට්ස් එනවා කියලා අපි කොච්චර කීපාරක් නම් මේ මාධ්‍යට කිව්වා ඒ වගේම අදාළ ශේෂ්ත්‍රවල නියැලේ ඉන්න විද්වතුන්ගේ ඒ අදහස් අපි හොවා දක්වලා පෙන්නුවා ඒ වගේම හැමෝගෙම ඉල්ලීමක් කරා මේ අපි හඬට හුම්කන් දෙන්න මේක තමයි අනාගතේ වෙන්නේ අපි හරියට බැටරි ස්ටෝරේජ් සිස්ටම් දියුණු කරගෙන ඒවට අවශ්‍ය HS කෝඩ් හදාගෙන රයිට් එතකොට සස්ටේනබල් එනර්ජි එක ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඊළඟට මේ මහජන උපයෝගිතා කොමිසම මේ තුන් දෙනාම එකතු වෙලා හරි HS කෝඩ් එකක් හදලා බැටරි ලංකාවට ගෙනල්ලා බැටරි ස්ටෝරේජ් මේ අපේ තියෙනවා ඩක් කර්ව් එකක් කියලා එකක් උදේ වරුව සහ රාත්‍රී කාලේ 6 ඉඳන් 10 වෙනකනුයි උදේ වරුවේ 5:30 විතර ඉඳන් උදේ 8:00මාර විතර වෙනකනුයි තමයි මේ ඩක් කර්ව් එක තියෙන්නේ ලංකාවේ මේ වෙලාවේ තමයි වැඩිම විදුලි පරිභෝජනයක් සිදු වෙන්නේ. ඉතින් මේ කර්ව් එක ෆ්ලැට් කරගන්න අපිට බෙස් වලට බැටරි සිස්ටම්ස් වලට බැටරි ගෙන්නන්න විශේෂ බදු සහන හරි එහෙමත් නැත්නම් මොනවා හරි අවස්ථාවක් ලබා දීලා මේ වෙනකොට ඒවා පටන්ගෙන ක්‍රියාත්මක වුණා නම් අපිට විදුලි කප්පාදුකට ඉස්සරහට යන්න වෙන්නේ නැහැ. මේ වගේ අකරතැබ්බි කර රට මුහුණ පාන්න වෙන්නෙත් නැහැ. අදටත් තියෙනවා. දැන් අද හෙළුණු දෙයක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන ඉදිරි මාස 3 සඳහා යෝජිත පිරිවැයේදී හරි ඇග්‍රීමන්ට් එකකට ඒ කියන්නේ નિયમિત ඇග්‍රීමන්ට් එකකට එළඹිලා නැහැ ෆොසිල් ෆුවල් සප්ලයර්ස්ලත් එක්ක. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපේ මේ බාලකල් ලංගුරු සහ ඒ තියෙන අකාර්යක්ෂමතාවයන් හමුවේ අපේ තිබුණු කාර්යක්ෂමතාවයක් දැන් එන්නේ නැහැ ලක්විජය බලාගාරය. ඉතින් මේ අකාර්යක්ෂමතාවයන් පුරවන්න මෙතනට දාන්න වෙන්නේ ෆොසිල් ෆුවල්. එතකොට මේ ෆොසිල් ෆුවල් ගන්න තාම සයින් කරලා නැහැ හරි පිරිවිතරයන් ඇග්‍රීමන්ට් සයින් කරලා නැහැ මේ අදාළ ආයතනත් එක්ක. එතකොට ස්පොට් බයි කියන්නේ ෂණික මිලදී ගැනීම වලට තමයි යන්න වෙන්නේ. ඉතින් මේවා අපි හැඳින්නුවේ මොනවද? හොරකම් කියලා. ඉතින් ඒක තාම තියෙන බවක් තමයි පේන්න තියෙන්නේ. තාම ඉන්න බවක් තමයි කියන්නේ අහොරු හෝ මොකක් හරි මේ ක්‍රියාදාමයේ තියෙන අකාර්යක්ෂමතාවය හෝ තවම ඒ විදිහටම පවතින බව තමයි පේන්න තියෙන්නේ මේ ඉදිරිපත් කළ තියෙන දත්තත් එක්ක. ආණ්ඩු පෙරලෙනවා, සමාගම් පෙරලෙනවා, සමාගම් වෙනස් වෙනවා. අපි උදාහරණයක් ගමුකෝ. දැන් සමාගමුත් වෙනස් වෙලා තියෙනවා. එකම කේක් ගෙඩියක් ගන්න. කේක් ගෙඩියක් 6ට 7ට කැපුවා කියලා. එහෙම නැත්නම් කෑලි 4කට 5කට කැපුවා කියලා මේ කේක් ගෙඩියේ තියෙන බර වෙනස් වෙනවද? මේ කේක් ගෙඩියේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් වෙනස් වෙනවද ඇතුලේ? නෑනේ. එකම දේ තමයි කෑලි වලට වෙන් වෙලා තියෙන්නේ. ඕනෙම නම් අයිසින්ටි කික්මන්ට දිය වේ අපිට එතකොට බලා ගන්න පුළුවන් ඒ දේවල්. අපිට පේන්නේ වගේ තමයි අපි මේ තියෙන වැරදි ටික උඩින් පොඩියට අයිසින් තට්ටුවක් අතුරගෙන මේක හැමදාම අපි හොද මඩේ දානවා. හැබැයි ක්‍රියාපටිපාටියක් සිදු වෙන්නේ නැහැ. අපි හැමදාම ඉදිරිපත් කරනවා යෝජනා අපිට බැටරි සිස්ටම් වලට යන්න දෙන්න හරි රේට් එකක් දෙන්න. ඔබතුමාලට මතක ඇති ඔක්තෝබර් මාසේ ඉඳන් රුපියල් 45ක රේට් එකක් බැටරි සිස්ටම් වලට දෙනවා කියලා ලොකු කතා බහක් ගිහිල්ලා ඊට පස්සේ ඒ පිළිබඳව මේ විශාල වශයෙන් මීඩියා පවා මේ පිළිබඳව දැනුවත් කරා. හැබැයි එක සිස්ටම් එකක්වත් මේ ග්‍රිඩ් එකට කනෙක්ට් වෙලා තියෙනවද බැටරි සිස්ටම් වලින්? ඒකේ මොකක් හරි ලාභයක් ආවද? අපි එදත් පෙන්නලා දුන්නා මේ රුපියල් 45 කියන එක බොරුවක්. මේක
ඉදිරිපත් වුණාට මේක මදි ඇත්තටම. මේකට කවුරුත් මූව් වෙන්නෙත් නැහැ. මේක මේ අසාර්ථක ක්‍රියාවලියක්. ඒක අද අසාර්ථක වෙලා තියෙනවනේ. එතකොට ඇයි තාමත් අපි කියන දෙයට හුම්කම් දෙන්නේ නැත්තේ? අපිට තියෙන ගැටලුව ඒක.